ගයිස් කොහොමද මම ඩොක්ටර් සයන්ස් ඉතින් අද ටිකක් විශේෂ දවසක් අද මගේ බර්ත්ඩේ එක. Happy birthday. ඉතින් මේ බර්ත්ඩේ එකට දැන් කොල්ලට අවුරුදු 22ක්. I love him, I love him, I love him. එහෙනම් මේ බර්ත්ඩේ එක මට ඔයාලට දෙයක් අලුත් දෙයක් දෙන්න කියලා හිතුණා. ඒකින්ද තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ පොඩි මැජික් එකක් තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් දිගටම පොඩි දෙයක් ඔයාලට කියලා දෙනවා. ඒක පොඩි මැජික් එකක් වගේ දෙයක්. ඉතින් බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉස්සෙල්ලා මේ TikTok එකේ බලන්න. මෙතන ඇත්තට මොකක්ද උනේ? ඒක තමයි මම පැහැදිලි කරන්න යන්නේ. පොඩි ගැටමැටික් ටිකක් තියෙනවා මං ගාව. මේකකින් තමයි මම පැහැදිලි කරන්න යන්නේ. ඒක ඔයාලගේ කකුල. ඒතර මේක තමයි දනිස්ස. මේ තියෙන දනිස්ස. රයිට්? ඊට මේක තමයි මේ ඔයාලගේ කකුලේ අර යට කෑල්ල. අපි මේක ටිබියා කියලා කියන්නේ බෝන් එකට. මේ කකුලේ යට කෑල්ල. හරි. ඊට මේ තියෙන කකුලේ උඩ කෑල්ල. ෆීම් එක. අර කලව ප්‍රදේශයේ හැම තියෙන්නේ මේ හරි. හරි. ආයතොට මේ තියෙන ඔයාලා කකුලක් කියලා ගන්න. එතකොට මේ තියෙන දනිස්ස ගාවෙන් ආපු කකුල. දැන් ඔයාලා මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලා කකුල රිලැක්ස් කරන්න ඕනේ. රයිට්? රිලැක්ස් කරලා සැහැල්ලු කරලා ඔයාලා දන්නවනේ දනිස් පොල් කට්ට කියලා එකක් තියෙනවනේ. ඔයාලා දනිස් පොල් කට්ට කියලා කියන්නේ. ඒක මං මොකද ක්ලිප් එකක් විදිහට අරන් තියෙන ඔය දනිස් පොල් කට්ට කියන එක. රයිට්? එතකොට දැන් මේ තියෙන ඔයාලා කකුල කියලා හිතන්න ඕන හොඳයි තියෙන්නේ. පැත්තෙන් බැලුවට පස්සේ වෙන විදිහ. එතකොට කරන්න දෙන මේකයි ඔයාලා ඉස්සර මේ කකුල රිලැක්ස් කරලා කකුලේ දනිස් පොල් කට්ටට චුට්ටක් පහලින්. දැන් මට ඔක පෙන්නන්න බෑ හරි මම කකුලෙන් පෙන්නන්න බෑනේ. පොඩ්ඩක් බලන්න ඔයාලගේ මේ කකුල අත ගාලා බලන්න. දනිස් පොල් කට්ට කියලා එකක් තියෙනවානේ. ඒකට චුට්ටක් පහලින් ඔහම අල්ලගෙන යනකොට ඔයාලට හම්බුණා බෝන් එක. එතන ඊළඟ චුට්ටක් කකුල සැහැල්ලු කරලා ওই බෝන් එකයි දනිස් පොල් කට්ටයි අතර චුට්ටක් බලන්න හොඳට අල්ලන්න. මොකක්ද අහුවෙන්නේ? බෝන් එකට වඩා ටිකක් ඝනකම අඩු. ඒ කියන්නේ ටිකක් අර මේ නිකන් රබර් එකක් වගේ එකක් අහුවේ. Really? No. තියෙනවා නම් විතරයි අහුවෙන්නේ. එහෙනම් මේ අනිවාර්යයෙන් මේක හැමෝගෙම සාමාන්‍යයෙන් තියෙනවා. ඒකට අපි කියන්නේ ටෙන්ඩන් එක කියලා. එතන ටෙන්ඩන් එක කියලා කියන්නේ. ටෙන්ඩන් එක ඔකට සිංහලෙන් කියන කණ්ඩරාව කියලා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා මාංශ පේශියක් අස්ථියට සම්බන්ධ වෙන තැන. ඒතර ඔය වගේ කණ්ඩරාව තමයි. දැන් ඔයාලා මොකද කරන්න ඕනේ? ඔන්න ඔය කියන කණ්ඩරාව අල්ලලා දැන් ඔය තැන තියෙන තැන හොයාගන්න පුළුවන්. දැන් ඔයාලා මෙන්න මෙතන තමයි ඉන්නේ. හරිද? මෙන්න මේ හරිය තමයි ඔය කියන නී ජොයින්ට් එක තියෙන්නේ. ඒතකොට මෙතන මේ හරිය වගේ තමයි ඔය කියන ටෙන්ඩන් එක තියෙන්නේ. දැන් මොකද කරන්නේ? හරිනම් කරන්න ඕනේ නී හැම එකක් කියලා උපකරණයක් තියෙන එකට එහෙම වෙන්න. මිටියක් හරි මොකක් හරි පොල්ලක් හරි සාමාන්‍ය මිටියකින් වගේ කරන්න පුළුවන්. හයියෙන් ගහන්න එපා. හරිද? මිටියක ලී පැත්ත තියෙනනේ හරි ලී මිට පැත්ත පැත්තෙන් මෙතැන්ට පොඩි ටැප් එකක් මෙහෙම ටැප් එකක් රයිට් එතකොට එහෙම ටැප් එකක් දුන්නම ඔයාලට බලාගන්න පුළුවන් ඔයාලා මේක සැහැල්ලු වෙලා නම් තියෙන ඔයාලා කකුල එකපාරට කොහොම ඉස්සරහට අපි කියන නී ජර්ක් එකක් කියලා ඔකට කියන්නේ ඉස්සරහට කකුල නිකන් ඔහොම කරන. කියන්නේ කකුල හරියට මෙන්න මේ වගේ දෙයක් එක්ක. මෙහෙම තියෙන කකුල එන්න මෙහෙම. කියන්නේ කකුල මෙහෙම නමලා තියෙනවා. කකුල මෙහෙම නමලා තියෙනවා මේක එහෙම. ඕක තමයි නී රිෆ්ලෙක්ස් එක කියලා කියන්නේ. අල්ල කකුල රිලැක්ස් කරන්න. කකුල රිලැක්ස් කරලා කකුල චුට්ටක් නමා ගන්න. ඊට පස්සේ දනිස්සේ පොල් කට්ට කියනක හොයාගන්න. දනිස් පොල් කට්ටට පහලින් ස්ටියයි මේකයි අතර තියෙන ටෙන්ඩන් එක හොයාගෙන ටෙන්ඩන් එකට තට්ටුවක් දෙන්න. මොකද අයින් ගහන්න එපා කියලා. ඊට පස්සේ ෆ්‍රැක්චර් වෙනවා. මේක මේ පොඩි තට්ටුවක් දෙන්න තට්ටුව දෙනවා. ඔක තමයි මැජික් එක. කරලා බලන්න. ඇත්තටම කියන්නේ බොරු නෙවෙයි. මේක මම හිතලා කියන දෙයක් නෙවෙයි. මේ ඇත්තටම අපි සාමාන්‍යයෙන් චෙක් කරන රිෆ්ලෙක්ස් එකක්. ඒකට තමයි කියන්නේ නී රිෆ්ලෙක්ස් එක කියන්නේ. ඉතින් ඕක තමයි නී ජර්ක් එක කියලා කියන්නේ. ඒ රිෆ්ලෙක්ස් එක කියලා කියන්නේ. ඉතින් ඕක තමයි ඔගේ සිද්ධ වෙන දේ. ඉතින් මට ඕක තමයි ඔයාලට කියලා දෙන්න අවශ්‍යතාවය තිබ්බේ. ඉතින් මොනවා හරි මේකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මට රියැක්ට් කරන්න ඕන වීඩියෝස් ඒවා නම් ඒවත් කමෙන්ට් කරලා දාන්න. ඒ කියන්නේ ඔයාලට හිතා ගන්න බෑ මෙතන මැජික් එකක් වෙනවා වගේ නිකන්. ඔයාලා ඇත්තටම අපිට මෙඩිසින් වලදී මැජික් කියලා දෙයක් නෑ. එන්න මේ මම පැහැදිලි කරන්න පුළුවන් දේවල්. ඉන්න තවත් මේ වගේ සුපිරි ආත්ම වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න ඉක්මනට වෙන්නම්. සතුටින් ඉන්න. ගොඩක්